දවසක් ඒ වගේ ප්‍රාර්ථනා කරන සම්බන්ධලා ඉන්න අපේ සියලුම දෙනාටම. එතකොට මේ වීඩියෝ එක හරහා ළමයි අපි කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාව කරන ළමයින්ට සහ පාඩම් කරන ළමයින්ට වැදගත් වෙන විශේෂ මාතෘකාවක් සම්බන්ධ විශේෂයෙන් ආර්ට් කරන ළමයින්ට. ආයම සබ්ජෙක්ට් එක මේක තියෙනවා. හරිද? එතකොට ඒ තමයි නිර්වචන කීරේව නිතරම අපිට හමු වෙනවනේ. නිර්වචන අපිට වෙන කවුරු හරි ඔය දාර්ශනිකයෙක් හරි වෙන කවුරු හරි දීපු දෙයක් හරි එහෙම නැත්නම් අපිට පාඩම් වලට අන්තර්ගත ප්‍රධාන දේවල් තියෙනවනේ. හරිද? අන්න ඒ වගේ දෙයක් හරි පාඩම් කරගන්නේ කොහොමද ක්වොලිටියට? සාමාන්‍ය ඡේදයක් වශයෙන් තියෙන දෙයක් හරි පොඩි රූල් 4ක පහක තියෙන ලොකු වාක්‍ය ටිකක් හරි නිර්වචනයක් නේ. ඒ වගේ දෙයක් පාඩම් කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එක හරහා අපි විශේෂ විදිහට කතා කරන්න යන්නේ. සරලම ක්‍රමයකට. කියලා බලන්න. හරිද? එතකොට ඔය වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම YouTube channel එකේ description එකේ පාඩම් වලට අදාළ විශේෂ recordings notes සහ ඔය ගොඩාක් දේවල් තියෙනවා group වගේ දේවල්. එතකොට ඒව ලබා ගන්නත් එක්ක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න අපේ YouTube channel එක. හරි. එහෙනම් අපි යමු අදාළ වැඩ සටහනට. හරිද? එතකොට නිර්වචනයක් පාඩම් කරන විදිය මම සාමාන්‍යයෙන් කියලා දෙන්න උත්සාහ කරන ළමයි ප්‍රධාන ස්ටෙප් 4කින් 10කින් 15කින් ප්‍රධානතම ස්ටෙප් 4කින් කොහොමද සර් ප්‍රධාන ස්ටෙප් 4කින් නිර්වචනයක් පාඩම් කරන්නේ පළවෙනි ස්ටෙප් එක තමයි ළමයි ඔයාට නිර්වචනයක් හම්බුණා කියලා හිතන්නකෝ සාමාන්‍ය නිර්වචනයක් නෝදේශපාලන විද්‍යාවක දේශපාලන පක්ෂයක් යනු නිර්වචනයක් රාජ්‍යංග නිර්වචනයක් ආණ්ඩුවක් යන නිර්වචනයක් හම්බුණා කියලා හිතන්න. එතකොට පළවෙනි එක තමයි ඔයා මේ නිර්වචනය නෝමල් එකේ 5-6 පාරක් කියවන්න ඕන. හරි. මේක දැන් ගොඩාක් තමයි නිර්වචනයක් දැක්ක ගමන් මොකද කරන්නේ? බුතු අම්බෝ මේක පද නිර්වචනය මේක නම් බලන්න බෑ. මේක දැක්කට පස්සේ මට වමන යන්න ඔක්කාරේ ඔය දෙකක්ම හැදෙන. එතකොට මට නම් බෑ බුතු අම්බෝ මේ කියලා කඩවහගෙන බලාගෙන ඉන්නවා. එහෙම නෙවෙයි. නිර්වචනය හම්බුනට පස්සේ පොඩ්ඩක් නෝමල් එකේ කියවන්න. මේ අකුරු කීයක් තියෙද? හරි බලන්න. 5-6 පාරක් හොඳට සාමාන්‍ය විදිහට කියවන්න. දැන් පළවෙනි ස්ටෙප්. දෙවෙනි ස්ටෙප් එක තමයි ළමයි මේකට වඩා ටිකක් අප්ඩේටඩ් ස්ටෙප් එකක්. හරි. එතකොට මේ දෙවෙනි ස්ටෙප් එකේදී ටිකක් වැඩිපුර හොඳට හිතලා කියවන්න. හරි. පක්ෂ ගැන හෝ වේවා මොකක් හරි මාතෘකාවක් ගැන හුවට පස්සේ හිතලා සාමාන්‍යයෙන් 15 සතාවක් 20 වතාවක් විතර කියවන්න. හොඳට පොත දිහා බලාගෙන කියවන්න. ඒක හරි නියමයි. මුලේ ඉඳන් පළවෙනි අවුරුද්ද ඉඳන් අවසාන අවුරුද්ද දක්වා හොඳට හිතනවා මේක පාඩම් කරගන්නවා වගේ දාහසින් 15 සතාවක් විතර කියවගෙන යන්න. හරි. එතකොට ඕක ටිකක් කියවගෙන යද්දි 15 සතාවක් විතර ඔන්න 13 වෙනි 14 වෙනි වාරදී වගේ ඕගොල්ලන්ට තේරෙන්න ගන්නවා ළමයි. මේක මට නිකන් සෙට් වෙනවා වගේ. මේක නිකන් මට නිකන් හුරු වෙනවා වගේ. හරිද? නිකන් කට වචනෙට මේක නිකන් සාම්ප්‍රදායික නෙවෙයි සාමාන්‍ය විවහාර නිකන් සෙට් වෙනවා වගේ සිද්ධියක් වොන්න දැනෙන්න ගන්නවා 13 වෙනි 15 පාර අතරදී පොඩ්ඩක් හිතන්න ගන්නවා. ඔන්න ඊළඟට ආයි විනාඩි 5කට විතර පස්සේ ගත්තක් කම නැහැ. ඒ වෙලෙම ගත්තක් කම නැහැ. ඔන්න තුන්වෙනි ස්ටෙප් එක උදී මේකෙදී ඔයා හොඳට මේක පාඩම් කරන අදහසින් කියවන්න. හැබැයි මතක තියාගන්න ඔයාට දැන් මේක ටිකක් හුරුයි. පළවෙනි 15 දෙවෙනි 15 වෙනි වතාවේදී ඔයාට මොකේක පොඩ්ඩක් හුරු වෙන්න ගත්තනේ. දැන් ඔයාට මේක හුරුයි. හරි. එතකොට පළවෙනි 10 විතර යද්දී ඔයා කියවත්ටි ටිකක් නෝමල් එකේ පොත බලාගෙන කියවන්න. ඔන්න 10 වෙනි එකේ ඉඳන් පුතේ මේක ඇතුලේදී ඕගොල්ලන්ට කිසි අවුලක් නැහැ. ඩිංග 25 වෙනි එක වගේ යද්දී ඕගොල්ලෝ නිර්වචනය පුරුදු වෙන. නිර්වචනයට හුරු වෙන. නිර්වචනේ පාඩම් වෙලා තියෙයි. කට වචනෙට කියවන්න පුළුවන් මේ S2 බලාගෙන පොත වහලා උනා. හරි. මෙතනින් තමයි පුතේ නිර්වචනීය පාඩම් වීම ආරම්භ වෙන්නේ. මේක තමන් කැමති තව 10 15 සතාවක් පොත වහලා කියවන්න. මේක සාමාන්‍ය ක්‍රමයෙන් 25 සතාවෙන් වගේ මේක 25 සතාවකින් 30 සතාවකින් මේක හරියනවා. එතකොට දැන් නිර්වචන වලට මතකයි. හරි. ඔන්න ඊළඟ හතරවෙනි ස්ටෙප් එක තමයි ළමයි මේකත් ටිකක් වැදගත්. ඔයා අද පාඩම් කරා නම් මේ නිර්වචනය. අද පාඩම් කරලා ඉවර නම් මේ නිර්වචනය. ආයි තව සතියකින් දෙකකින් සති තුනකින් හතරකින් බලලා වැඩක් නෑ. හරි. අද පාඩම් කරා නම් හෙටත් මේක ටිකක් බලන්න ඕන. මේක මම ඊයේ පාඩම් කරා නේද? ඔන්න කොහේ හරි යන ගමන් බස් එක යන ගමන් ටිකක් මතක් කරලා කියවන්න උත්සාහ කරන්න. බලාගෙන එකපාරක් දෙපාරක් කියවන්න උත්සාහ කරන්න. දවස් 3ක් යනකොට පුතේ නිර්වචනය සම්පූර්ණයෙන්ම ගොඩ. හරිද? සාමාන්‍ය කියන්නේ දිගු කාලෙ මතකට දාගන්න පුළුවන්. දැන් මේ විදිහට කරොත් දවසින් වගේ කොට දාගන්න පුළුවන්. සම්පූර්ණයෙන් අද
එක්සෑම් එකක් කරනවා අද ලියා ගන්නවා වගේ එහෙම ටයිම් එකක් දා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විදිහට කරොත් හතර වෙනි ස්ටෙප් එකේදී දවසකට වදා 3-4 පාරක් නිකන් ඔය බස් එකේ එහෙම යද්දි අර එමියා දෙපිට වචනේ කියලා පුරුදු වුණොත් ඕන දවස් දෙකක් තුන යනකොට ස්ථිර මතක දා ගන්න පුළුවන්. එතකොට කිසි අවුලක් නැතුව ඔයගොල්ලන්ට ඕන තැනක ඕන වෙලාවක ඉවල මතක් කරන නිර්වචන එක්සෑම් වලට ලියා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔය විදිහට අපි නිර්වචනය පාඩම් කරන විදිහ ප්‍රධාන ස්ටෙප් 4කින් සරල වශයෙන් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. එතකොට මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් අපි YouTube channel එක subscribe කරලා තියාගන්න. description එකේ මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් සම්බන්ධ තොරතුරු දානවා. ඒ වගේම ඒකත් පොඩ්ඩක් ඉගෙනත් අවධානයෙන් ඉන්න කියලා හරි ආදරෙන් ඉල්ලන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සම්බන්ධ වෙනකම් පරිස්සමින් ඉන්න. මොකටම අයිබෝල්.